සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. ධනුෂ්ක ඇකඩමි YouTube channel දැනුම සොයන වැඩසටහන යටතේ ඔන්න මම අදත් වීඩියෝ ක්ලිප් එකක් අරන් ආවා. එහෙනම් වැඩි කතාවක් නැතිව අද දවසේ දෙවන වැඩසටහනට අපි යමු. මගේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ 1 සිට 10 දක්වා දැනුම සොයන වැඩසටහන යටතේ ප්‍රශ්න 10කට පිළිතුරු සපයලා තියෙනවා. ඉතින් අපි එතකොට 11 වෙනි පාඩමේ ඉඳන් ඉදිරියට බලමු. හරි, අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. ගම්පෙරළිය ලියන ලද්දේ කවුරුන් විසින්ද? ගම්පෙරළිය ලියන ලද්දේ කවුරුන් විසින්ද? පිළිතුර මාර්ටින් වික්‍රමසිංහ ශූරයන් විසින්. මාර්ටින් වික්‍රමසිංහ ශූරයන් විසින්. 12. ගංගාරෝහණ වර්ණනාව ලිව්වේ කවුද? ගංගාරෝහණ වර්ණනාව ලිව්වේ කවුද? පිළිතුර සමරසේකර දිසානායක. සමරසේකර දිසානායක. බලමු ඊළඟ ප්‍රශ්නය. කුමාරතුංග මුනිදාස මහතා ලියූ පොත් මොනවාද? කුමාරතුංග මුනිදාස මහතා ලියූ පොත් මොනවාද? පිළිතුර හත්පන මගුල් කෑම හීන් සැරය. 4 වෙනි ප්‍රශ්නය. තුම්මන් හන්දිය කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද? තුම්මන් හන්දිය රචනා කළේ කවුරුන් විසින්ද? පිළිතුර මාගමසේකර මහතා විසින්. ඊළඟ ප්‍රශ්නය. සමේ ඇතිවන අලුහම් වලට හේතු වන ජීව විශේෂය කුමක්ද? බලමු උත්තරය. පිළිතුර දිලීර. දිලීර තමයි පිළිතුර. හරි. ඉතින් එහෙනම් ඔයාලා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝ දාපු සැනින් ඔයාලා ළඟට ලබා ගන්න පුළුවන්. හරි, එමුනම් අපි යන් 16 වෙනි ප්‍රශ්නයට. ශ්‍රී ලංකාවේ මුලින්ම නිකුත් කළ තැපැල්පතේ මිල කීයද? බලමු මිල. පිළිතුර ශත 3යි. 17 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය කුමක්ද? පිළිතුර තියෙනවා මයුර සංදේශය. 18 වෙනි ප්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කොහෙද? පිළිතුර වශයෙන් තියෙන ස්විස්ලන්තයේ ජිනීවා නුවර තමයි ඒක තියෙන්නේ. 19 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම උපකුලපතිවරයා කවුරුන්ද? පිළිතුර තියෙනවා විමලාද සිල්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. 20. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ කවර නගර ආසන්නයෙන්ද? මම හිතන විදිහට බලමු ත්‍රිකුණාමලය නගරය ආසන්නයෙන්. හරි, එහෙනම් අද දවසට මේ වැඩසටහන නිමා කරනවා. ඔයාලට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පාට කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි YouTube channel එක තාමත් subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරලා bell icon එක ඔබන්න. එහෙනම් අද දවසට නවත්තුමු. ගිහිල්ලා එන්න. සුබ දවසක්.